ඉතාලියේ තියෙන තවත් හාස්කම් රසක් පිරිච්ච දේවස්ථානයක් තමයි මදොන්න දෙල් ආර්කෝ. ඒ කියන්නේ ආරුක්කුවේ දේවමාතාවන්ගේ දේවස්ථානය තමයි. ඇතින් පේන්නේ ඉතින් ඉතාලියේ ඉන්න කවුරුත් දන්නවා. දැන් මේ දේවස්ථානේ ඔන්න වාර්ෂිකව අපේ අය එකතු වෙලා ලස්සන දේවමහත් කරන අපේ ලාංකිකයෝ එකතු වෙලා ඉතින් අපිත් ආව ගීතිත් පෙන්නන්න. අද අපව මෙතන දෙවන්න අපිට පූර්ණ දායකත්වය ලබා දෙන්නේ අපේ යුනිපොයින්ට් ආයතනය. ඔබගේ මහන්සිලා දුක් මහන්සියෙන් හරියම්ප කරන මුදල් ලංකාවට යවන්න ලංකාවේ තියෙන ඕනෑම බැංකුවකට ඔබගේ මුදල් ශනිකව යන්න පුළුවන් තරම තමයි යුනිපොයින්ට් මනි. කවුරුත් දන්නව නාපොලි නගරයේ යුනිපොයින්ට් මනි ආයතනය. ඔබගේ මුදල් එසනින්ම ලංකාවට කාර්යක්ෂමව විශ්වාසව ලංකාවට අරනවා නම් නියම තැන තමයි නාපොලියේ යුනිපොයින්ට් මනි ආයතනය. එහෙනම් අපි දැන් යනවා ඔයගොල්ලෝ එක්කගෙන මේ ලස්සන ආරක්කුවේ දේවමාතාවන්ගේ මංගල්‍යයට. අපි ජෝසවාසගේ ආශිෂ්‍යංග වෙන නාපොලි ජීවත් වෙන ජෝසවාසගේ වෙන්න අපේ කට්ටිය. අපි තමයි අද මේ සුරුවම සංවිධානය කරලා සංවිධානය කරන්නේ. සංවිධානය කරන්නේ මොකක්ද සාමාන්‍යයෙන් කරන්නේ? මොකද ඒ කියන්නේ අපි දේවමෑණියම රැගෙන යන එකයි එතන හේවන එකයි. ඒ වැඩ කටයුතු ටික තමයි අපි බාර දීලා තියෙන්නේ. තියස ජේසුපල්ලියයි තියස කවුල් දේවස්ථානයේ ටික එකතු වෙලා කරන්නේ. අද ඔයගොල්ලෝ තමයි මේ බෑන්ඩ් එක දෙන්නේ ඔක්කොම නේද මෙතන? ඔව්. ඇත්තටම හැම අද තුන්වෙනි අවුරුද්ද පටන් ගත්ත අවුරුද්දේ ඉඳන් අපි මේ බෑන්ඩ් එක අනිවාර්යෙන් පාද ලක්මාල් අපිට කතා කරනවා. අපි ඒ වෙනුවෙන් වෙනවා. මම හිතන්නේ අද නාපොලියේ 50% මෙතෙන්ට එන්නේ. අරිල්ලා ඉන්නේ. අපි නිකන් අර මඩුපල්ලියට ගියා වගේ. අත්තමයි අපිට මාර හිතට ආසාවක් ගැම්මක් ඇති වෙනවා මේ නාපොලියේ මෙච්චර සෙනගක් දකින්නකොට. මේ වගේ මංගල්‍යයක් ලෑස්ති කරපිය ගැන මම මාර සන්තෝෂයි. අත අපේ ආඩම්බරයි. මොකද ජාතියක් හැටියට අපි මේ රටවල වලට ඇවිල්ලා දුක් මහන්සි වෙලා වැඩ කරන ගමන් තමයි මේවා මේ ලෑස්ති කරන්නේ. සෑහෙන කාලයක් ගන්නවා ලෑස්ති කරන්නේ මල්ලි. කියන්නේ අනිවාර්යයෙන්ම හරි ලොකු මහන්සියක්. අනිවාර්යෙන්ම ලොකු මහන්සියක් වෙනවා. අපි සංවිධානය කළා වාසිය සැටියට අපි මේකට සහයෝගය දෙනවා. අවංකව. ඇත්තටම සන්තෝෂයි. මම අදාපු පළවෙනි වතාව මදුන්න දෙල් ආර්කෝ. ඇත්තටම සන්තෝෂයි. අපි නාපොලියේ ජීවත් වෙන විශාල පිරිසක් අද මේ පල්ලියේ මේ උත්සවයට ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම ගොඩක් සන්තෝෂයි. අපි ආසාවෙන් ආවේ පවුල් පිට මැගින්. පවුල පිටින්ම ආවද? ආවා. කොහොමද ඔයගොල්ලන්ගේ පුරුදු පුහුණුව වෙලා අද මේ වැඩේට ආවේ? ඔව් අපි ඉස්කෝලේ මේ බෑන්ඩ් එකේ ඔක්කොම ළමයි ඉස්කෝල ළමයිමයි. ඉතින් අපේ 5 6 7 8 9 ළමයි එකතු කරගෙන අපි මේ බෑන්ඩ් එක කරගෙන යනවා. ඉතින් අද අපි මේ පල්ලියේ බෑන්ඩ් එක කට්ටිය ඔක්කොම 45ක් විතර 45ක් සෑහෙන කට්ටියක්. හරි ඉතින් කියන්නේ ඉතින් මේ බෑන්ඩ් එක අද මේ තුන්වෙනි පාරට තමයි අද මදන්න දෙලා අරකවිලා ගහන්නේ. ඉතින් සතුටුයි. ඉතින් ඉස්සරහටත් අපි එකතු වෙන්න අපි ආසයි සම්බන්ධ ඉදිරියටත් ගහන්න ආයේ මේ මදන්න දෙලා අරකම ආයේ සම්බන්ධ වෙලා ගහන්න කැමතියි. හරි අපත් සමග ඉන්නවා ගරු පාද චලන පියතුමා පාද ජෙස්පිටයි බොහොම රෝමිනේ. ඔව් රෝමේ දැන්ට අධ්‍යාපන කටයුතු කරනවා. ඒ ගමන් තමයි මට මේ ආරාධනය ආවේ මේ අද මේ තියෙන සන්තුමාරේ අරක දේවමාතාවන්ගේ පූජාව තියන්න කියලා. හරි බොහොම මොකක්ද තේරෙන්නේ දැන් අද ලංකාවේ ගොඩක් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා නාපොලි නගරේ. විශාල සෙනඟ පිරිසක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මරියතුමීගේ ප්‍රාතිහාර්ය අනිවාර්යෙන්ම අත්දකින්නත් මම හිතන්නේ එතුමිය කවුරුවත් හිස් අතින් හරවලා නැහැ. මම හිතන්නේ හැම කෙනෙක්ටම එතුමියගේ ආශිර්වාදය තියෙනවා. මම හිතන්නේ ඒක නිසා තමයි හැම කෙනෙක්ම මෙතන රැස් වෙලා ඉන්නේ.
ඔබ සමග වනසේක්වා. සුවිශේෂිත ජුවන්තුමා විසින් ලියන ලද දෙව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිමය වේවා. විශේෂයෙන්ම මරියතුමී කතා කරද්දී එක දෙයක් කියන්න කැමතියි. මම හිතන්නේ මෙතන ඉස්සරහා බංකුවේ ඉන්නවා මුළු කාන්තාව පාර්ශවයම නිරූපණය කරන්න පුළුවන් එක වයස්කාන්නේ කට්ටිය. එතම මාගේ ධර්මය පිළිපදින්නේ මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරන සේක. එක ගුණාංගයක් ඔයගොල්ලන්ට තියෙන මරියතුමීට තියෙනවා. එකම එක ගුණාංගයක් තියෙනවා. අනිවාර්යයෙන් මම හිතනවා ස්වාම පුරුෂයෝ ටික මාත් එක්ක එකඟයි කියලා. මොකද අද සුදු විශ්වතුමාගේ මංගල වලට මම අනිවාර්යයෙන්ම කියන ස්වාම පුරුෂයලා කියන ඉවසීම කරුණාව අපේ තියෙන තාත්තලාගේ තියෙන මෙතන ඉන්න ඔක්කොමලාගේ තියෙන ඉවසීම කරුණාව ගැන සමරණීය දවසේදී එතුමියගේ වැදගත්කම තුළ වඩා පරාර්ථකාමීව අගෝ මරියනි ඔබගේ බලවත් ආත්මයන්ට මා එනිකල මා රක්ෂා කරමෙත සියවස් පසක් සිත්තිස්සේ ආලුපේ නේදනමි අන්නලව ලබන ඔබ විවෘතවහනම් පිරලෙස මවකගේ ස්නේහස පැහැදිලි කරයි. भाग्यवंत और कोई देव मातावेनी जेसु स्वामी दरवान नितिरिये अपनी ඉතින් තුමිනවට පවත්වන මදුද ලාර්ගෝ දෙවස්ථානයේ මංගල්‍යයෙන් පස්සේ වන්න දැන් දෙවස්ථානයේ පිටුපස විශේෂ වූ දානමය කටයුත්තක් වීම අපේ හරි ඒ විදිහට වන්න පටන් ගත්ත අද දානමය කටයුත්ත රජු තියෙනවා සැලඩ් එකක් තියෙනවා එතකොට බටු මෝජුවක් තියෙනවා පරිප්පු කරියක් තියෙනවා ටික් එකකට මාළු තියෙනවා මාළු ඇඹුල් තියල් වගේ අද දවසේ අපිට කියන්න ඒගොල්ලන්ට මොකක්ද හිතෙන්නේ ඉතින් අද දවස ගොඩක් සතුටුයි පූජාවට හිටියා ගොඩක් ආසාවෙන් ඉතින් මේ දැන් කෑම කණ්ඩාව 10කට වැඩි පිරිසක් ආවා නේද ඔව් දැන් මේ 10න් පළවෙනියට වැළඳනවා ඉස්සල්ලා
සූදානම් කරේ සිඩ්නේයාගේ ප්‍රධානියත්වයෙන් තමයි. නෙල්සන් අයිලා කට්ටිය නේද? ඊයරයි නිදි මරාගෙන මාළු කපාගෙන කොටාගෙන තමයි ලෑස්ති උනේ. ඉතින් අද කට්ටියට දාන දෙන්න ඉතින් බාරයක් තමයි සිඩ්නේයාගේ මේක. අපිත් ඉතින් දායක වෙනවා සතුටුයි ඉතින් මේ වගේ දෙයකට දායක වෙන්න ලැබීම. කෑම සුපිරි. කෑම සුපිරි. අයි කොහොමද කෑම හොඳයිද? පූජාවටත් ඇවිල්ලා නේද? කියන්න. දේවමෑණියගේ පිහිටෙන් හැමදේම හොඳට සිද්ධ වුණා. ඒක සිද්ධ වුණා. හරි හරි. නෙල්සන් මිරාල් කියන්න වැඩි නෙල්සන් මිරාල්. වැඩි සාර්ථකයි නේද? වැඩි සාර්ථකයි 100%ක්ම පූජාවත් සෙනඟ ගොඩක් කරලා ඉන්නවා. දෙන හිටියා පූජාව ඉතා සාර්ථකයි. ඔව්. ඊටටත් වැඩි. මේ ඔක්කොම සෙනඟ කෑම තියෙනවද? අනිවාර්යෙන්ම තියෙනවා. අනිවාර්යෙන්ම 1000කටත් වැඩි 2000කට කිට් වෙනවා. 2000කට කිට් වෙන තැන අපි 2000කට කිට් වෙන කෑම හදලා ඔක්කොටම කෑම දෙනවා. ඔක්කොටම දෙනවා. හරි ගොඩක් කිසිතුමාට දැන් කොහොමද 4 වෙනි පාරටත් කරනවනේ ලබන අවුරුද්දේ අනිවාර්යෙන් ලබන අවුරුද්දෙත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් කරනවා ඒක කරනවා අපි සිඩ්නි මල්ලේ අපි කොහොමද කරමු අනිවාර්යෙන්ම අපි කට්ටියම සහයෝගයෙන් මේක කරන්නේ ඔයාලගේ සහයෝගය තමයි කන්නේ නේ අපි සහයෝගය තමයි අපි වැඩේ කරන්නේ හරි ගොඩක් කිසිදී ගොඩක් කිසිදී ඕකේ thank you හරි අපත් සමග ඉන්න අපේ සිඩ්නි ප්‍රනාන්දු අපේ සිඩ්නි මල්ලි අද අපි කියන්නේ ඉතින් ඔන්න මෙදා පාරත් සෙනඟ ගොඩක් කියලා ඉන්න සිඩ්නි ඔව් ගීතයි ඉතින් තුන්වෙනි වරටත් සංවිධානය කරන අපේ ලක්මාල් පියතුමා ඇතුළු නාපෝලි කිතුණු සංඝය විසින් සංවිධානය කරන මේ අද දවසේදී අපේ ආරක්කුවේ අපස්වාමි දුවගේ මංගල්‍ය දවසේදී ඊටම විශාල ජනකායක් ඇවිල්ලා තියෙනවා. ඔව් ඉතින් ජනතාවට පූජාවෙන් පස්සේ ඔන්න කෑම උද්ලෑස්ති කරලා තියෙනවා හැමෝටම දානය අපි සූදානම් කරලා තියෙනවා. මේ තුන්වෙනි පාරනේ තුන්වෙනි පාර ප්‍රගිත්තයි. හරි ගොඩක් ස්තුතියි සිඩ්නි මල්ලි හරි ගොඩක් ස්තුතියි මේ දෙන සහයෝගයට මොකද හිතෙන්නේ අද දවස ගැන කියන්න අද දවස බොහොම හොඳයි. හොඳටම හොඳයි. පූජාව හැව්වා. පූජා හැව්වා. ඒ කෑම ටික කරනවා අපරාධ කියලා හොඳටම හොඳයි. Cobblestones glisten. The city hums low. මොකද පූජාවට ඇවිල්ලා සන්තෝෂද කොහමද? බොහොම සන්තෝෂයි. අද වෙලාවට මම විශ්වාසය තුලා මේ පල්ලිය යන මොනවද කියන්නේ? අනිවාර්යෙන්ම රයිට් හරි. වා විශ්වාසයි. ඒකම තමයි කියන්නේ. ඒකම තමයි කියන්න තියෙන්නේ. හරි. හරි පරි. පොලිම දිගයි. පොලිම දිගයි හොඳයි. නමුත් අතාරින්න එපා. කට්ටිය මේ එහෙම පයින්නවද? ඔක්කොම හොඳයි කෑමත් හොඳයි සියරම හොඳයි හරි හරි ආයි ගොඩක් ස්තුතියි චමින්ද සහෝදරයා මොකද කියන්නේ ඉස්සරයි වැඩි ඉන්නවා ලස්සනට පොලිමට වෙලා චමින්ද අයියා ගොඩක් කියන්නේ දවස් ගන්න මොකද හිතෙන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් පූජාවට සම්බන්ධ වෙච්ච කියන්නේ ලංකාවේ ගොඩක් කට්ටිය වෙලා හිටියා ගොඩක් කට්ටිය වෙලා හිටියා සන්තෝෂ වෙනවා මම හිතන්නේ 100කට විතර කරන්නේ පිරිසක් ඇවිල්ලා තියෙනවා මේ වැඩේත් ලස්සනයි හැමෝම එක විගානක බෙදාගෙන ලස්සනට කාලා නේද සන්තෝෂයි එතම ප්‍රගීතයියා අපි ඇත්තන සිඩ්නි මහත්මයා සහ අපේ නෙල්සන් මහත්මයා ඇතුළු මේ කණ්ඩායම එකතු වෙලා ලස්සන වැඩක් කරලා තියෙනවා පොඩි සුළු පිරිසක්. ඉතින් මේ දායකත්වය හරහා මේ ලස්සන වැඩේ කරන එක ගැන ඇත්තනම අගය කරනවා. ඒ වගේම ප්‍රගීතයියා ඔයා මේ වැඩසටහන ඇත්තම නාපොල් නගරේ අංක 1 ටීවී නාලිකාව අපි හදවතින්ම සුවපතනවා. මේ එකමුතුව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ නාපොලියේ. අනිවාර්යයෙන්ම ගොඩක් ස්තුතියි ආනන්ද අමිලා වැන්ඩවෝල්. කවුරුත් දන්නා මියුරු සර කියනකොට නාපොලි නගරයේ අති සුවිශේෂ වූ සේවාවක් කරන මාධ්‍යවේදියෙක්. ගොඩක් ස්තුතියි මල්ලි. thank you. එනවා ඉතින් කැම ටිකක් කන්න යන්නේ නේ. හරි හරි. මොනවා පදිත අපිත් වෙනවා හරි. ඒ අතරට අපේ හිතවත්තු තාමත් වැඩ යාළුවනේ 2000කට අධික සංඛ්‍යාවක් ඇවිල්ලා ඉන්නවා අද දවසේ මේ දේවස්ථානයේ දේව මෙහෙයට ඉතින් දේව මෙහෙන් පසුව සියල්ලන්ට කෑම දෙන අවස්ථාව තමයි මේක දකින්නේ. මොකද හිතන්නේ? ඒක හොඳයි ලස්සනයි දෙකේම. හොඳ වැඩක් නේ? හොඳ වැඩක්. හරි කෑම ටික ගන්නවා. බත් දෙයක් ගන්නට උනේ. එක බත්. තමයි එකම. ආයිත් ආයිත්. පොඩක් කියනවා දවස් ගන්න කොහොමද හිතෙන්නේ අද දවස? සන්තෝෂයි. සන්තෝෂයි අද. ඔය තුන පූජාවට ආව නේද? ඔව් දෙවෙනි අවුරුද්ද ආවේ අපි. ඔව්. හොඳයි ප්‍රෝග්‍රෑම් ලංකාවේ මංගල්‍යකෝයි පොඩි එහෙම ගතියක් තියෙනවා නේද? තියෙනවා. පොඩි නෙමෙයි හොඳටම තියෙනවා. ඉතින් අපි මේ නාපොලි එකම සංඝයක් ඉදිරියට යස කවුරු ජේසුනුවව විහාරෝම මතර දෙයි හැම පල්ලියක්ම එකතු වෙලා යතුමන්ලා සමග සංඝය සියලුම දෙනා එකතු වෙලා තමයි මංගල්‍ය කරන්නේ මේ තුන්වෙනි අවුරුද්ද අපි කෙරුවේ. ඉතින් කොහොම සාර්ථකයි හොඳටම කරගන්න පුළුවන් මම හිතන්නේ 2000කට කිට්ටු සිරක ප්‍රමාණයක් ආවා. ඉතින් ස්තුතිවන්ත වෙනවා ඒ සඳහා සහයෝගය ලබා දුන්න හැම දෙනාටම. ඒ වගේ අපි උත්සාහ කරමු ඉදිරියටත් නේද අනිත් අවුරුදු වල මේ විදිහට කරගෙන යන්නට. ඇත්තටම ලස්සන වැඩක්. මේ හැම සංඝයාක්ම අපි ලාංකිකව හැටියට
මේ නාපොලියේ සියලුම කිතුණු ජනතාව එකතු වෙලා අපිට ලැබුණු මේ ඇත්තටම මේක හොඳ වාග්යවත් මහඟු අවස්ථාවක් ඇරෙන්න මම දකිනවා අවුරුදු පතාම මෙහෙම ලංකාවේ ආයත එකතු වෙලා මේ වගේ පැරණි ඓතිහාසික ප්‍රාතිහාර්යාත්මක සිද්ධාස්ථානයකට අපිට කතෝලිකව හැටියට නාපොලි ශ්‍රී ලාංකික කතෝලික හැටියට එකතු වෙන්න ලැබීම දෙවියන් වහන්සේගේ ලොකු ආශිර්වාදයක් ඇරෙන්න මම දකිනවා. බෑ කැමරා. ඇත්තටම රසයි ගොඩාක් ස්තුතියි. හරි. හරි. දැන් පූජාවෙන් පස්සේ කට්ටියම කෑම කනවා. ඉතින් මෙතන ඔන්න කෑම කන අයට අයිස්ක්‍රීම් දන්සලා නෙමෙයි දාන්නේ අපේ නේද මේක? දාන්නේ නෙමෙයි මේක දන්සලා නෙමෙයි. කට්ටියටම හරි. කොට කියන්න ඉතින් මේ තුන්වෙනි වතාවට කරන්නේ නේද ඔයගොල්ලෝ? නෑ මේක අපි මේ පළවෙනි වතාවට කරන්නේ වේලාසින් කිරුවා. මේ පළවෙනි වතාවට අපිත් දෙන්නේ. කට්ටියට හොඳයි ඉතින්. හොඳයි. අල්ලන්න. හරි අපේ කතෝලික සංගීතයේ පූජාවට උදව් වෙනවා. පූජාවේ ගීත කන උදව් වෙන අපේ කෙනෙක් පොඩක් කියන්න දවසේ යන. ඔයගිට ඇත්තටම සන්තෝෂයි මේ වගේ දෙයකට දායක වෙන්න ලැබීම ගැන මේ අයිස්ක්‍රීම් දැන් සිඩ්නි කෑම දෙනවා බත් කාපු කට්ටියට මේකේ මේ සම්පූර්ණ අනුග්‍රහය කුමාර මහත්තයා තමයි මේ අයිස්ක්‍රීම් සම්බන්ධ සම්පූර්ණ අනුග්‍රහය දැක්වේ. ඔව්. බොහොම පිං සිද්ධ වෙනවා මේ වැඩ කටයුතු සාර්ථක. හරි එහෙනම් ගොඩක් ස්තුතියි කුමාර. එහෙනම් ඉතින් අපි ඔබට සුබ වතනවා. එහෙනම් ඉතින් මෙන්න අයිස්ක්‍රීම් දන්සල යාළුවනේ. මද පල්ලියේ ගීතිකා කණ්ඩායමේ මම හිටියා. මෙයාත් හිටියා. හරි. දැන් ඉතින් අපේ තාත්තා අයිස්ක්‍රීම් දෙනවා නේද කට්ටියට කන්න? තියෙනවා මේ ස්ට්‍රෝබෙරි තියෙනවා, චොකලට් තියෙනවා, වැනිලා තියෙනවා, ඕන දෙයක් තියෙනවා ඇවිල්ලා කන්න. ඇවිල්ලා කන්න තමයි තියෙන්නේ. හරි. මොකද ඉතින් බෞද්ධෙක් වශයෙන් මේ වගේ දෙයකට අපේ ලංකාවේ එකතු වෙලා නාපොලි නගරේ ඒක ඉතින් බොහොම හොඳ දෙයක්. එකතු වීම බොහොම දෙයක් හොඳ දෙයක්. මේ ඒ කියන්නේ මෙච්චර සෙනගකට කෑම දෙනවා කියන එක පුදුමයක්. 10කටත් වැඩි. ඇත්තටම 10කටත් වැඩි තමයි. ඉතින් බොහොම හොඳ දෙයක්. හරි සමගියෙන් කට්ටිය පොලිමේ ඉඳලා ඉතින් මේක ගෙවල් වල කෑම නැතුවට නෙමෙයි. මේක හරි ආසයි. මේක අපේ එකමුතුකම් වෙන්නන්නේ නේද ලංකාවේ. ඔව්. අපි කවුරුද? අපි කවුරුද? හොඳයි නාපොලි නගරයේ ආරොක්ක දේවමාතාවන්ගේ දේව මෙහෙය දේව මංගල්‍ය අපි මෙච්චර නිම කරනවා. ඉතින් අපි විශාල ජනතාවක් ඇවිල්ලා ඉන්න යාළුවනේ අද දන්සලට මේ කෑම කන්නට. ඉතින් අපිත් දැන් ඔන්න කෑම කන්න හදන්නේ. එහෙනම් අපි සමු ගන්නවා ඔබගෙන්. අද වැඩසටහන සම්පූර්ණ දායකත්වය ලබා දුන්නේ නාපොලි කවුරුත් දන්නා යුනිපොයින්ට් මනි ආයතනය. ඔබේ මුදල් ලංකාවට යනකොට නාපොලි එකම සන්නාමය යුනිපොයින්ට් මනි ආයතනයට යන්න. ඔබගේ මුදල් ලංකාවට ඕනෑම බැංකුවකට අරින්න. එහෙනම් වැඩසටහන ලයික් එකක් දෙන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. GTV අපි යනවා ආදරෙයි ඔබ සැමට.